සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. මේ වීඩියෝ එක රජයේ රැකියාවක් වෙන ඕගොල්ලොන්ට ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් 2026 1/9 වෙනිදා එයාලා රැකියාව කීපයකට එයාලා ඇප්ලිකේෂන් කැඳවනවා. එතකොට මෙන්න මෙහෙම විධායක අංශය, සාගරික ඉංජිනේරු අංශය වගේ රැකියාව අවස්ථා කීපයකට එයාලා ඇප්ලිකේෂන් කැඳවලා තියෙනවා. ඒ වගේම මේ හැම එකකටම විධායක අංශයට මම එකක් පැහැදිලි කරන්නම්. එයාලගේ අධ්‍යාපන සුදුසුකම්, වයස මේ හැම එකක්ම දක්වලා තියෙන පිළිවෙලින්. උදාහරණයක් විදිහට සාගරික ඉංජිනේරු අංශයට නිලය ලුදින මේ හැම එකක්ම උසස් නිලයන් වලට සාමාන්‍ය සිසු නිලයන් නෙමෙයි, උසස් නිලයන් තමයි කැඳවන්නේ. එතකොට මේවා කෙටි කාලීන සහ පූර්ණ කාලීන රැකියාව අවස්ථා විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම මේ එකින් එකට හැම එකකටම අධ්‍යාපන සුදුසුකම්, වයස එයාලා දක්වලා තියෙනවා. මේව සපුරන්න ඕනේ. ඒ වගේම ගැසට් පත්‍රය මගින් එයාලා මෙන්න මෙහෙම දේවල් ටිකක් සපුරන්න ඕනේ. පුරවැසිභාවය, වයස, උස, බර, පපුව, වර්ණ දෘෂ්ටිය, දෘෂ්ටි තීක්ෂණත්වය, සිවිල් තත්ත්වය එයාලා පැහැදිලි කරන්න ඕනේ. මෙන්න මේ ටික අවශ්‍යතාව සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වගේම සේවා කොන්දේසි ටිකක් මෙයාලා දක්වලා තිනවා. ඒවා මේ ගැසට් එක ඔයා කියවන්න. ඒ වගේම මම මේ ගැසට් එක කියවන්න ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම වැටුප් හා දීමනා පිළිබඳ විස්තරය එයාලා පැහැදිලිව දක්වලා තියෙනවා මේ ගැසට් එකේ. ඔයා ඒක සම්පූර්ණයෙන්ම කියවන්න. මෙයාලා අවසන් දිනේ දක්වලා නැහැ මේ ගැසට් එකේ. හැබැයි ඔයාලා පුළුවන් මාසයක් වගේ ඇතුළත, ඒ කියන්නේ ඉක්මනටම දින කීපයක් ඇතුළත මේක ඔයා සම්පූර්ණ කරලා ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරලා යවන්න ඕනේ. එතකොට ඇප්ලිකේෂන් එක යවන්න ඕනේ. මෙන්න මේ කළු පාටින් දක්වලා තියෙන ඇඩ්‍රස් එක ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානය, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය, තැපැල් පෙට්ටිය 593 බත්තර මුල කියලා නිපිරට යවන්න ඕනේ. එතකොට ඔයාලට ඕන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් මේක ෆිල් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා මෙන්න මේ දක්වලා තියෙන කරුණු වලට උපැන්න සහතික, ජාතික හැඳුනුම්පත මේ හැම එකකම ඔයා මේක කියවන්න. මේ අවශ්‍යතාව ටික සම්පූර්ණ කරන ලියකියවිලි ටික ඔයා කොපියක් සහතික කරලා, කොපි ටික සහතික කරලා ආයුධම්පත් සමග යවන්න ඕනේ. එතකොට තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. ඒ වගේම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකුත් තියෙනවා ඔයාට. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට සම්මුඛ පරීක්ෂණයේ දිනය දක්වලා ඔයාට එවන්නේ නැහැ. ඔයාට WhatsApp කෙටි පණිවිඩයක් තමයි ඔයාට එවන්නේ. ඒ වගේම මෙන්න එයාලා දක්වලා තියෙන ආයුධම්පත. එතකොට මේක සම්පූර්ණයෙන්ම ඔයාගේ අත් අකුරෙන් පුරවන්න ඕනේ. මේ අත් අකුරෙන් පුරවලා ඉවරලා ඉහතින් සඳහන් කළ ඇඩ්‍රස් එකට ඔයා තැපල් කරන්න ඕනේ. ඒ වගේම අර සඳහන් කරපු කාරණාට, ඒ කියන්නේ ඔයාගේ අධ්‍යාපන සහතික, චරිත සහතික, ඔය ඔක්කොම ටික කාරණා 8 සම්පූර්ණ සහතික පත්‍රික කොපි සහතික කරපුවා ඔයා මේකත් එක්ක ඇප්ලිකේෂන් එකත් එක්ක අමුණලා යවන්න ඕනේ. එතකොට මේ වගේම වීඩියෝ එකකින් ඔයාලට මේකේ මොනවා හරි අවුලක් තිබුණා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා යන්න. අපි මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඕගොල්ලන්ට ජය වේවා.